අපි ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන හිතද්දී අපි හිතට එන්නේ මොනවාද? අනුරාධපුර, පොළොන්නරුව, රජවරු, දැවන්ත දාගැබ්, වැව් අමුණු නේද? ඒ කතාවටත් එහා පොත්වල ලියවිලා නැති ඊටත් වඩා හුඟක් ගැඹුරු අතීතයක් මේ පොළොව යට සැඟවිලා තියෙනවා. අපි අද මේ කතා කරන්න යන්නේ ඒ අභිරහස් කතාව ගැන. ශ්‍රී ලංකාවේ පළමු වැසියන්ගේ වසර ලක්ෂයකටත් වඩා පැරණි කතාව ගැන. හිතන්නකෝ ඊජිප්තුවේ මහා පිරමීඩ හදන්නත් අවුරුදු 1,20,000කටත් කලින් මේ පුංචි දූපතේ මිනිස්සු ජීවත් වුණා. ඔව්, ඒක ඇත්ත. ශ්‍රී ලංකාවේ මානව ඉතිහාසය අවම වශයෙන් අවුරුදු 1,25,000ක්වත් පරණයි. අපේ කතාව පටන් ගන්නෙ අන්න එතනින්. පුදුමම දේ තමයි මේ මුල්ම මිනිස්සු එක තැනකට කොටු වෙලා ඉඳලා නැහැ. මේ සිටියම දිහා බලන්නකෝ. වියලි කලාපයේ ඉරණමඩු තනිතලාවේ ඉඳන් තිත් කලාපයේ ඝන කෙළය දක්වා වෙරළබඩ තීරයේ ඉඳන් මධ්‍යම කඳුකරේ උසම තැන් දක්වා මුළු ලංකාවම ඔවුන්ගේ නිවහන වෙලා. මේකෙන් අපිට තේරෙනවා ඔවුන් කොයිතරම් දක්ෂ විදියට විවිධ පරිසරවලට හැඩගැවුණාද කියලා. හරි. එතකොට ලොකු ප්‍රශ්නයක් එනවා. කිසිම ලියවිල්ලක්වත් නැති මේ තරම් ඈත අතීතයක් ගැන අපි මේ හැමදේම හරියටම දන්නේ කොහොමද? හොඳයි. උත්තරේ තියෙන්නේ අපේ දෙපායට යටින් පොළව යට. අපි බලමු පුරාවිද්‍යාඥයන් මේ වසර ලක්ෂ ගානක කතාවේ සාක්ෂි එකින් එක ගොඩගන්නේ කොහොමද කියලා. ඉතින් මේ කාලයට තමයි අපි කියන්නේ ප්‍රාගෛතිහාසික යුගය කියලා. සරලවම කිව්වොත් අකුරු ලියන්න පටන් ගන්න කලින් කාලය. ඉතින් මේ කාලය ගැන කියවන්න අපිට ඉතිහාස පොත් නැහැ. අපේ ඉතිහාස පොත තමයි පොළොව. ඕන් පාවිච්චි කරපු ගල් ආයුධ, කැමට ගත්තු සතුන්ගේ ඇටකටු, අන්න ඒ වගේ දේවල් තමයි අපේ එකම හෝඩුව. පොළව කියන්නේ හරියට ස්තර ගොඩක් තියෙන කේක් එකක් වගේ කියලා හිතන්නකෝ. යටින්ම තියෙන ස්තර තමයි පරණම. ශ්‍රී ලංකාවේ පැරණිම සාක්ෂි හම්බ වෙන ඒ ගැඹුරුම රතු පාට පස් තට්ටුවට තමයි පුරාවිද්‍යාඥයෝ කියන්නේ ඉරණමඩු සකස්තලය කියලා. අපේ කතාවේ පළවෙනි පරිච්ඡේදය ලියවිලා තියෙන්නේ අන්න ඒ පස් තට්ටුව ඇතුලේ. හරි. දැන් අපි මේ පොළවේ ස්තර අතරින් හම්බවුණු හෝඩුවාවන් එකතු කරලා පුරාවිද්‍යාඥයන් ගොඩනගපු කාල රේඛාව දිගේ පොඩි ගමනක් යමු. බලමු මේ වැදගත්ම සොයා ගැනීම සිද්ධ වුණේ කොහෙද කවදාද කියලා. මේ කාල රේඛාව බලන්න. අපේ ගමන පටන් ගන්නේ අවුරුදු 1,25,000කට කලින් පතිරාජ වෙලින්. ඊට පස්සේ අපි කාලය හරහා වේගෙන් ඉස්සරහට එනවා. අවුරුදු 38,000කට කලින් පාහියංගල ගුහාවෙන් ඊටාම වැදගත් මානව පොසිල් හම්බ වෙනවා. අවුරුදු 28,000ක් වෙද්දී බටදොමලෙන් ස්ථිර ජනාවාස ගැන සාක්ෂි ලැබෙනවා. අවසානයේ අවුරුදු 12,000කට කලින් බෙල්ලන් බෙදි පලස්ස වගේ එලිමහන් ජනාවාස දක්වාම ඕම් ව්‍යාප්ත වෙනවා. කෑලි කෑලි එකතු කරලා ගොඩනගපු අපේ මුල්ම ඉතිහාසය තමයි මේ. පාහියංගල වගේ දැවැන්ත ගල් ගුහා කියන්නේ ඔවුන්ගේ මුල්ම කාලෙදි තිබුණු හොඳම ආරක්ෂිත නවාතැන්. මහා වරුසාවෙන් භයානක වනසතුන්ගෙන් ආරක්ෂාව සපේකුත් ස්වභාවික බලකොටු වගේ. අදටත් මේ ගුහාවලට ගියාම ඒ බිත්ති අතරේ ඒ මිනිස්සුන්ගේ කතා දෝංකාර දෙනවා වගේ දැනෙනවා. පුරාවිද්‍යාඥයන් මේ වගේ තැන්වල කැනීම් කරද්දී ඒක හරියට ශල්‍ය වෛද්‍යවරයෙක් හරිම පරිස්සමෙන් සැත්කමක් කරනවා වගේ. නිකම්ම සවලෙන් හරනවා නෙවෙයි. ඊටාම සූක්ෂමව පසේ ස්තරයෙන් ස්තරේ ඉවත් කර පොළොවයට සැඟවුණු කතාව එළියට ගන්නවා. එක පුංචි ගල් මෙවලමක්වත් එක අස්ති කැබැල්ලක්වත් ඔවුන්ගේ ඇහවහලා යන්නේ නැහැ. එහෙනම් මේ ගල් ආයුධ ඇටකටු සහ පස්තර අපිට මොන වගේ කතාවක්ද කියන්නේ? අපි ඒ සාක්ෂි පාවිච්චි කරලා ගල් යුගයේ ජීවත් වුණු ඒ මිනිස්සුන්ගේ දවසක් කොහොම ගෙවෙන්නේද කියලා මවා ගන්න උත්සාහ කරමු. ඔවුන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම බැඳලා තිබුණේ සබාදහමේ රිද්මයට. ඔවුන් දඩයක් කරකතු කරන්නන්. ඒ කියන්නේ අද වගේ සුපිරි වෙළඳ සැල් තිබුණේ නැහැ. ඔවුන්ගේ පැවැත්ම රැඳිලා තිබුණේ වනාන්තරය ගැන තිබුණු ගැඹුරු දැනුම, දඩේමේ දක්ෂකම සහ කුඩා කණ්ඩායම් විදියට එකට වැඩ කිරීම මතයි. හැබැයි මේ අය වවතක් සේරු කරන්න එපා. ඔවුන්ගේ තාක්ෂණය හරිම පුදුම සහගතයි. මේ පේන පුංචි ගල් කැබලි තමයි ඔවුන්ගේ ස්විස් ආමි නයිෆ් එක වගිලි තිබුණේ. මේවට කියන්නේ ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශිලා මෙවලම් කියලා. තිරිවාණගලෙන් හදපු මේ තීනු මෙවලම් ඊතල හිස් විදිහට, පිහි විදිහට, අටුවල කැටයම් කපන්න මේ වගේ ඕනෑම දෙයකට යොදාගත්තා. ඔවුන්ගේ කෑම ලයිස්තුව දිහා බැලුවම ඔවුන් කොයිතරම් දක්ෂ විදියට පරිසරයට හැඩගැහුණාද කියලා පැහැදිලිවම පේනවා. කඳුකරේදී ගෝන්නු මුවන් දැඩයම් කරද්දී ගංගා ආශ්‍රිතව මිරිදියමාලුයි ගුළුබෙල්ලොයි ආහාරයට ගත්තා. ඒ විතරක් නෙමෙයි, වල්දෙල්, කටුවල, කැලෑකැසල් වගේ ශාකාහාරත් ඔවුන්ගේ ජීවිතේ කොටසක් වෙලා තිබුණා. හොඳයි. ඔවුන් ජීවත් වුණේ කොහොමද කියලා අපි දැන් දන්නවා. දැන් අපි තව ටිකක් ලං වෙලා බලමු. මේ මිනිස්සු කවුද? ඔවුන්ගේ පෙනුම මොන වගේ වෙන්නේ නැද්ද? ඔවුන්ටත් අපි වගේම විශ්වාස, චාරිත්‍ර වාරිත්‍ර තිබුණාද?
හමුවුණු ඇටසැකිලි වලින් අපිට ඔවුන්ගේ පෙනුම ගැන චිත්‍රයක් මවා ගන්න පුළුවන්. පුරාවිද්‍යාඥයන් බලංගොඩ මානවයා කියලා හඳුන්වන මේ අය ශක්තිමත් දල ශරීරයකින් යුක්ත වෙලා තියෙනවා. ඔවුන්ගේ විශාල දත් සහ ශක්තිමත් හකු ඒ කටුක දඩයක්කාර ජීවන රටාවට හොඳින්ම ගැලපෙන්නේ නැති. ජීවත් වෙන දරපු ඒ අරගලය මැද්දෙත් ඔවුන්ට සෞන්දර්ය ගැන හැඟීමක් තිබිලා තියා. සොහන් බිම් වලින් හමුවුණු මුහුදු බෙලිකටු, මෝර දත් වලින් හදපු මේ වගේ ආභරණ වලින් පේන්නේ ඔවුන් තමන්ව සරසවන්න, තමන්ගේ අනන්‍යතාවය ප්‍රකාශ කරන්න උත්සාහ කරපු බවයි. ඔවුන්ගේ භූමිදාන චාරිත්‍ර වලින් මරණය ගැන තිබුණු ගැඹුරු විශ්වාසයන් හෙළිවෙනවා. මේක හරිම පුදුම දෙයක්. සමහර වෙලාවට මියගිය කෙනාගේ සිරුර දි รา පත් වුණාට පස්සේ අස්ථි ටික ආයමත් ගොඩ අරගෙන රතු පාට ගුරුගල් කුඩු තවරලා දෙවනි වතාවටත් භූමිදානය කරලා තියෙනවා. මේකෙන් අපිට හිතන්න පුළුවන් මරණය කියන්නේ අවසානයක් නෙවෙයි වෙනත් ගමනක ආරම්භයක් කියලා ඔවුන් විශ්වාස කරන්නේ නැති. ඉතින් අපි මේ කතා කරපු හැම දෙයකින්ම මතක තියාගන්න ඕන ප්‍රධාන කරුණු ටික තමයි මේ. පළවෙනියට ශ්‍රී ලංකාවේ මානව ඉතිහාසය අපි හිතනවට වඩා ගොඩක් පැරණි. දෙවනුව ඔවුන් මේ දූපතේ හැම පරිසරයකටම සාර්ථකව අනුවර්තනය වෙලා තියෙනවා. තුන්වෙනියට ඔවුන් සතුව දියුණු ගල් ආයුධ තාක්ෂණයක් තිබුණා. අවසාන වශයෙන් ඔවුන්ට සංකීර්ණ සංස්කෘතික සහ චාරිත්‍ර වාරිත්‍ර තිබිලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් අපි මේ කතාවෙන් ඉගෙන ගන්න ඕනේ මොකක්ද? නිරන්තරයෙන් වෙනස් වෙන ලෝකයකට මුහුණ දුන්න හැම අභියෝගයක්ම ජයගත්ත ශ්‍රී ලංකාවේ මේ පළමු මිනිසුන්ගේ නොසැලෙන බව ඕනෑම දෙයකට හැඩ ගැහෙන්න තිබුණ හැකියාව අද දවසේ අපේ ජීවිතවලටත් ලොකු ආදර්ශයක් නේද? ඒ ගැන මොහොතක් හිතන්න.